Welcome back to our YouTube channel. මේ තමයි අපේ හිඩන් ශ්‍රී ලංකා ගමනේ පළමු නැවතුම. කොළඹට නුදුරින් ගොඩක් දෙනා නොදන්න නිස්කලංක ස්ථාන හොයාගෙන යන මේ ගමනේ අද අපි ආවේ හෝමාගමට නුදුරින් පිහිටි ඉඹුල්කන්ද රජමහා විහාරයට. අපි ගමනක් යන්න හිතන හැම වෙලාවකම උත්සාහ කරන්නේ අලුත් තැන් හොයාගෙන යන්න. ඒත් සමහර ගමන්වලදී හම් වෙන්නේ ලස්සන දර්ශන විතරක්ම නෙවෙයි. හිතට සැනසීමක් දෙන තැනුත් තියෙනවා. අද අපි ආවේ ඒ වගේ තැනකට. පන්සලට යන පාර දිගේ ඇවිදගෙන යද්දී වටේටම පේන්නේ කොළ පාට ගස්. සීතල සුළඟ සහ නිහඬ පරිසරයත් එක්ක නගරයේ කලබලය ටිකෙන් ටික ඈත් වෙලා යනවා වගේ දැනෙනවා. ඉඹුල්කන්ද රජමහා විහාරයට එන්න ක්‍රම කීපයක් තියෙනවා. තමන්ගෙම වාහනය ගෙනවා නම් හෝමාගම නගරය පහු කරලා ඉඹුල්කන්ද පාර ඔස්සේ පහසුවෙන් මෙතනට ළඟා වෙන්න පුළුවන්. Google Maps use කරනවා නම් ඉඹුල්කන්ද රජමහා විහාරය කියලා සර්ච් කරාම මෙතනට එන හරිම පාර පෙන්නනවා. බස් එකෙන් එනවා නම් මුලින්ම හෝමාගමට ඇවිල්ලා එතනින් 697 හෝමාගම කඩුවල බස් එක අරගෙන 3 වෙනි පටුමග ළඟින් බැහැලා පයින් විනාඩි 15ක් වගේ එන්න ඕනේ. එහෙමත් නැත්නම් වීල් එකකින් විහාරස්ථානයට ළඟා වෙන්නත් පුළුවන්. කඳු මුදුනට ළඟා වුණාම ඇහෙන්නේ සුළඟේ හඬත් කුරුල්ලන්ගේ හඬත් විතරයි. ඒ නිහඬ බව ඇතුලේ මොහොතක් නතර වෙලා ඉන්න හිතෙනවා. සමහර ගමන්වලදී ගමනාන්තයට වඩා මුළු ගමනම ලස්සනයි කියන කතාව ඇත්තක් කියලා මේ වගේ වෙලාවට දැනෙනවා. ඉඹුල්කන්ද රජමහා විහාරය කියන්නේ ප්‍රදේශවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වූ පින්බිමක්. මෙතනට එන ගොඩක් දෙනෙක් එන්නේ විහාරය බලන්න, වැඳ පුරා ගන්න විතරක්ම නෙවෙයි, හිත නිදහස් කරගන්න. බෝධීන් වහන්සේ අසලට ආවම දැනෙන හැඟීම වචන වලින් කියන්න අමාරුයි. මොහොතකට හරි හැම ප්‍රශ්නයක්ම අමතක වෙලා යනවා වගේ දැනෙනවා. මෙම ස්ථානයේ නම ගැන ප්‍රදේශවාසීන් අතර ජනප්‍රවාදයක් තියෙනවා. ඉස්සර මේ ප්‍රදේශයේ ඉඹුල්ගස් බහුලව තිබුණ නිසා ඉඹුල්කන්ද කියන නම ලැබුණා කියලා කියවෙනවා. අපි මේ වගේ තැන්වලට එද්දී හැම වෙලේම මට හිතෙන දෙයක් තියෙනවා. ශ්‍රී ලංකාව කියන්නේ පුංචි රටක් වුණත් තවමත් ගොඩක් දෙනෙක් නොදන්න සුන්දර තැන් කොච්චරක්නම් සැඟවිලා තියෙනවද කියලා. මේ කඳු මුදුනේ ඉඳලා වටපිටාව බලද්දී පේන හරිත දර්ශනය ඇස් දෙකට විතරක් නෙවෙයි හිතට සැනසීමක් ගේනවා. ගමනක් කියන්නේ දුර යන එක විතරක්ම නෙවෙයි. සමහර වෙලාවට අපිටම හොයාගන්න ලැබෙන අවස්ථාවක්. ඒ නිසාම මේ වගේ නිස්කලංක ස්ථානවලට එන එක ජීවිතේ කලබලෙන් පොඩි විවේකයක් ගන්න ලැබෙන හොඳම ක්‍රමයක්. අද අපි දැක්කේ ඉඹුල්කන්ද රජමහා විහාරයේ පුංචි කොටසක් විතරයි. හැබැයි මේ වගේ තැන්වල ලස්සන තියෙන්නේ කැමරාවෙන් පේන දේවල් වලට වඩා එතන ඉන්නකොට දැනෙන හැඟීමේ. මේ තමයි අපේ හිඩන් ශ්‍රී ලංකා නිය කොළඹ ගමනේ පළමු පියවර.
ගොඩක් දෙනා නොදන්න ලස්සන නිස්කලංක තැන් එක්ක ඉදිරියටත් අපි හම්බෙමු. ඔයාලා මේ වගේ සැඟවුණු සුන්දර තැන් දන්නවා නම් කමෙන්ට් එකකින් අපිට කියන්න. එහෙනම් අදට අපි ගමන මෙතනින් නවත්තනවා. ඊළඟ එපිසෝඩ් එකෙන් තවත් අපූර්ව තැනකින් හම්බෙමු. ඒ වෙනකම් පරිස්සමෙන් ඉන්න. අපි තමයි Rome Diaries.